නෙළුම් මලේ පෙතිසලා පුබුදුවමින් නොමතලා බට්ට වටේ රේණු පොකුර රතු පැහැයෙන් සරසලා මේ කියන්නේ මොකද්ද පුතේ? නෙළුම් මලේ පෙතිසලා. නෙළුම් මලේ පෙතිත් හොලවනවා මේ සඳරැස්. හරිද? හොලවලා පුබුදුවමින් නොමතලා. පුබුදුවමින් කියන්නේ පුතේ පුප්පවනවා මේක. පුබුදුනවා කියන්නේ පිපෙනවටනේ. මේ නෙළුම් මල පුබුදවමින් තලන්නේ නැතුව, පොඩි කරන්නේ නැතුව බට්ට වටේ රේණු පොකුර. බට්ට කියන්නේ පුතේ මෙතෙන් බට්ට පයින් එකටත් බට්ට කියනවා. අපි පොඩි මිටියයටත් බට්ට කියනවා. මෙතන බට්ට කියන්නේ පුතේ නෙළුම් මලේ මැද බීජ තියෙන කොටස. මේ පේන්නේ. මෙන්න මේ තියෙන පුතාලට මේ මගේ මේ කර්සර් එක පේනව නේද? මෙන්න මේ කොටස. පේනව නේද ස්ක්‍රීන් එකේ? මේ කොටසට තමයි බට්ට කියන්නේ. පේනව නේද? නෙළුම් මලේ මැද බීජ තියෙන කොටස. මෙන්න මේ බට්ට වටේ තියෙනවා රේණු ටික පුතේ. අන්නේ රේණු පොකුර රතු පැහැයෙන් සරසලා. ඒ රේණු පොකුරට සඳරැස් වැටිලා රතු පැහැයෙන් සැරසිලා වගේ පේනවා. කවියේ මුළු අදහස තමයි පුතේ නෙළුම් මලේ පෙතිත් හොලවලා තලන්නේ පොඩි කරන්නේ නැතුව ඒකට පිපෙන්න ඉඩ දීලා නෙළුම් මලේ මැද බීජ තියෙන කොටස වටේ තියෙන රේණු පොකුර රතු පාටින් සරසනවා කියන එක තමයි පුතේ තේරුම. ලියාගන්න. පුබුදිනවා පිපෙනවා බට්ට නෙළුම් මලේ මැද බීජ තියෙන කොටස.